කොහොමද ඔයාලට? ඔයාලා හැමෝටම නිදුක් නිරෝගී සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් මං හිතුවා අද ඔයාලත් එක්ක බෝමළුව ඇමදීමේ පින ගැන කතා කරන්න. විහාරස්ථාන බෝමළුව ඇමදීම කියන්නේ කල්ප ලක්ෂයක් විපාක දෙන මහඟු පින්කමක්. අඩුතරමින් පොහොය දිනටවත් පන්සල් ගිය වෙලාවක බෝමළුවේ බෝපත්‍රයක් ඉවත් කිරීමට ඔබට හැකිනම් එය ගොඩක් වටිනවා. මං ඔයාලට පුංචි කතාවක් කියන්නම්. එක්තරා දවසක එක මනුස්සයෙක් කැලේ දර කඩන්න ගියා. එතකොට එයා දැක්කා ලෞතුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදිකර තිබුණු සෑයක්. ඒක හොඳටම ගරා වැටිලා තිබුණේ. ඔහුට හිතුණා මේ සෑය අවට පිරිසිදු කරලා බෝමළුව අමදින්න. ඉතින් ඔහු මේ සෑය අවට පිරිසිදු කරලා බෝමළුව ඇමදුවා. එදා ඉඳලා කල්ප ගාණක් අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය දක්වාම ඔහු දුගතියේ ඉපදිලා නැහැ. ඒ සෑය පිරිසිදු කළ පිනමයි. බෝමළුව පිරිසිදු කළ පිනමයි. ඔයාලා දන්නවද? ඒ විදිහට සෑයක් බෝධියක් පිරිසිදු කළොත් සසරේම මානසික ලෙඩ හැදෙන්නේ නැහැ. ඒ පින්වන්තයාට බුදු සසුනක නිවන් දකින තුරු උපනූපන් ජීවිතයක හමේ රෝග වැළඳෙන්නේ නැහැ. කවදාවත් අමනුෂ්‍ය කරදර එන්නේ නැහැ. හම පැහැපත් වෙනවා. ඒ වගේ ආනිසංස බොහෝමයක් බෝමළුව පිරිසිදු කිරීමෙන් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ වගේ තවත් ආනිසංස කිහිපයක් තියෙනවා. කුරුලෑ ඇති වෙන්නේ නැහැ. හමේ ලප ඇති වෙන්නේ නැහැ. මානසික ලෙඩ ඇති වෙන්නේ නැහැ. අමනුෂ්‍ය උවදුරු දුරු වෙනවා. පිළිකා හටගන්නේ නැහැ. සතුරන් නැති වෙන්නේ නැහැ. සොර සතුරු කරදර ඇති වෙන්නේ නැහැ. භෝග සම්පත් ලැබෙනවා. සිනිඳු සුසිනිඳු ජීවිතයක් ලැබෙනවා. අකල් මරණ ඇති වෙන්නේ නැහැ. මහා යසස් ඇති වෙනවා. නිශ්චල වූ සමාධිගත වූ සිත් ඇත්තෙක් වෙනවා. පිරිසිදු පුද්ගලයෙක් වෙනවා. වැළපීම් නැත්තෙක් වෙනවා. ඍජු සිත් ඇත්තෙක් වෙනවා. ශෝක නොදැනෙන කෙනෙක් වෙනවා. පැහැදිලි සිත් ඇත්තෙක් වෙනවා. උසස් කුලයේම ඉපදෙනවා. දුගතියට නොවැටි දෙව් මිනිස් සැප ලැබෙනවා. අවසානයේ මේ පින නිවනටද උපනිශ්‍රය වී නිවන් සම්පත් ලැබීමටද හේතු වාසනා වෙනවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.